පුංචිම කාලේ මොකක් හරි එක්ස්පීරියන්ස් කරපු විදිහටම නේද දැන් එක්ස්පීරියන්ස් කරන්නේ. ඒ කියන්නේ විදිහට කියන්නේ දැන් අම්මයි තාත්තයිත් එක්ක කතා කර ඉන්නකොට මේ ලයිව් එක මේ විදිහටම දැක්කානේ. ඒ ලයිව් එකේ දැනුත් ඉන්නවනේ. එතනම ඉන්නේ. තේරුණා මං කියන්නේ. ඒ අවදිය තුලනේ මේ දැනුත් ඉන්නේ. මේ සිද්ධියක කොහොමද යනවා මම එතනම ඉන්නේ. අන්නේ තැන ફોකස් කරලා තමයි ඔය කියන හැමෝම කතා කරන්නේ. අර නතර වෙලා තියෙනවනේ තැන. ඒ නතර වෙලා තියෙන කේ තමයි ඔය කියන මගුල් ටික ඔක්කොම තියෙන්නේ. ඔයකට තමයි මිනිස්සු කවි කියන්නේ, කවි හදන්නේ. ඕක තමයි මිනිස්සු වර්ණනා කරන්නේ. ඕකට තමයි මිනිස්සු රැවටෙන්නේ. නැවතිලා තියෙන තැන සිද්ධ වෙන එකක් වගේද? නැවතිලා තියෙනවනේ. ඒ නැවතිලා තියෙන එකට ස්ක්‍රීන් එක වෙනස් වෙන්නේ නැහැ. ස්ක්‍රීන් එක වෙනස් වෙන්නේ නැහනේ. ස්ක්‍රීන් එක උඩ දුවන එකක් නෙවෙයි. දුවන ටිකනේ මේ වෙනස් වෙනවා වගේ අපිට පේන්නේ. හැබැයි ස්ක්‍රීන් එක කවදාවත් වෙනස් වෙලා නැහනේ. ඉතින් වෙනස් වෙන්නෙත් නැහනේ ඒක. වෙනස් වුණත් වෙන්නේ ස්ක්‍රීන් එකනේ. එතකොට ඒක සමස්තයක් විදියට බලපුවාම අර මේ ටීවී මේකනේ ස්ක්‍රීන් එක කියන්නේ. මේකේ තියෙන දේවල් වලින්ම නේද ඒක මෙහෙට වෙන්නේ. උනාට ස්ක්‍රීන් එකේ මොකුත් වෙනසක් වෙන්නේ නැහනේ. ස්ක්‍රීන් එක තුල එක රූපම වෙනවා, අකුරුම වෙනවා, එක දේවල් ඕන දෙයක් ප්ලේ කරනකොට ඒක ෆිල්ම් එකක් දාපුවා මැට්‍රික්ස් දාපුවම මැට්‍රික්ස් යනවා. දාන ෆිල්ම් එක යනවා. හැබැයි මේ ෆිල්ම් එකේ සමස්ත ෆිල්ම් එකට මොකුත්ම වෙන්නේ නැහනේ. නේ? ඉතින් ඔය කියන චූටි පොයින්ට් එක ඕන මිනිස්සුන්ට අහුවෙන්නේ නැද්ද? අහු වෙනවා. හැබැයි මේම මේ සියුම්ම අවධානය යොමු කළා කවුරුත් ওই පොයින්ට් එක දිහා බලනවද? බැලෙන්නේ මේ දැන් මේක දිහානේ බැලෙන්නේ. දැන් මේ ශබ්දය ඇහෙන දිහා මේක දිහානේ අපි බලන්නේ. අපි කොයි වෙලාවෙත් අර ફોකස් එක අතෙන්ද යන්නේ නැහනේ. අර බලන් ඉන්න අවදියට යොමු වෙන්නෙම නැහනේ. කවි ලියන්නේ අතෙන්ට. අර නිරපේක්ෂ ස්වභාවයට කවි ලියන්නේ. මිනිස්සු හිතනවා ඒ කවිය මේ එතන තියෙනවා කියලා. නෑ එතෙන්ට කවිය ලියන්නේ. උපමාවක් විදිහට. එතන මේ අපි මාර සුන්දරත්වයෙන් මේ වර්ණනා කරනවා. හැබැයි මිනිස්සු හිතනවා එහෙම තමයි එතන තියෙන්නේ කියලා. ඒ වුණාට එහෙම තියෙන එකක් ගැනද අපි කතා කරන්නේ. එහෙම තියෙන එකක් ගැන නෙමෙයි කතා කරන්නේ. හැම වෙලෙම මේක ගැනමයි කතා කරන්නේ. ඒ කවි ලියන එක එතකොට වැරදිද? කවි ලියන එක වැරදි නෑ. මොකද ඒක දිහා අපිට බලන්න පුළුවන් ඕනම විදිහකට. පණිවිඩය කියන්න පුළුවන් ඒ විදිහට තමයි. වෙන විදිහකට මේ කියන්න බෑ. ඒක දිහා බලාගෙන අපි කතා කරන්න බෑ. ඒක කියන්න නම් හැම වෙලේම මේක තුල ඉන්න එපා. ඒක කියන්න නම්. නමුත් මම අහන්නේ මිනිස්සු හැමෝම ඒක තුල නෙමෙයිද ඉන්නේ. ඒක තුලම ඉන්නේ. අපි දෙන්නම එක්කනේ ඉන්නේ. අපේ දෙන්නගේම මූලය එකම තැනනේ. එතන කිසිම වෙනසක් වෙන්නේ නැහනේ. කවදාවත් වෙනසක් වෙලත් නැහැ, වෙන්නෙත් නැහැ. එතන මැරෙන්න මොකක් හරි එකක් තියනවද? එතන මැරෙන්න මොකක්වත් නැහැ. එතන උපදින්න මොකක් හරි එකක් තියනවද? හැමෝගෙම මූලය එතනනේ. ඒ වුණාට මිනිස්සු අර ફોකස් කරන්නේ සිද්ධිය නේද කේස් එක තියෙන්නේ. අපිට මේක ඉපදුන දවසේ ඉඳන් මේකමනේ අපි හිටියේ. ඒ වුණාට අපි හුරු කරලා තියෙන්නේ අපේ මේ පැටර්න් එක මේ රූප දිහා බලන්නේ නේ. කියන්නේ පුංචි කාලේ බාහිරය ඇත්ත කරගෙන බාහිරය කියන්නේ මේකේ රූප සමස්තය අපි රූප වලට කැඩුවානේ. ඒක කරේ අපේ අම්මලා තාත්තලානේ. ඒ කියන්නේ අර පොඩි එකා බලන්නකො ඇඳේ ඉඳිද්දි ඌ මෙහෙම ඉන්නවනේ. ඌ රූපයක් දිහා බලාගෙන නෙවෙයි ඉන්නේ. පොඩි ළමයි ගාවට ගිහිල්ලා බලපුවාම ඒ ඩයල් එක මේ නිකන් ඔහොම ඉන්නවනේ. ඌට මෙලෝ ගහනක් නැහැනේ. මෙතන අම්මා ඉන්නවද තාත්තා ඉන්නවද මොකක්වත් ගහනක් නැහැනේ. ඉතින් ඔහොම නිකන් නිදාසේ ලෝකෙ දිහා බලාගෙන ඉන්නවා. හැබැයි මිනිහට ඇනෑන අම්මලා කියනවා මේ පුතේ අර
කියනකොට මිනිහා බලනවා මේ කොහෙවත් බලනවා. ඒකලම හිනායි. ඒකල කාලයක් මිනිහට ඇනලා මේ ලෝකෙට ගේන විදිය පේනවා. මේ ඉන්නේ අම්මා, අර ඉන්නේ තාත්තා පුතේ තාත්තා අර ඉන්නේ. අර කපුටා. ස්ක්‍රීන් එක චිත්‍ර කරනවා. එතකොට ඌ අන්න ඒක තමයි මේ ලෝකෙට මේ බහිනවා කියලා කියන්නේ. ඉතින් මේ බැස්මේ තමයි අපි මෙච්චර කාලයක් මෙහෙම ආවේ. ඒක තමයි කියන්නේ ආබහුව උපන්න තැන යන්න කියලා. උපන්න තැන එතකොට කොතනද? ස්ක්‍රීන් එකනේ. උපන්න තැන අපි හැමෝගෙම එකම මූලයනේ. ඒ කියන්නේ අර රූප වලට බහැලා රූප පරිහරණය කරනකම් මිනිහා හිතන්නේ මේ මම කරනවා මම ඉන්නවා මම කරනවා කියලා. ඒ වුණාට අතෙන්න බැස්සාම තේරෙනවා අඩෝ මේකේ මම කරනවා කියලා කිව්වට මම කරන මගුලක් නෑනේ මේකේ මේ මොකද්ද ඔය එකක් මේ ගලණයක් තියෙන්නේ කියලා. ඒ ගලණය මට මම මැදිහත් වුණාට මම මේකේ පිහිනුවට වැඩක් නෑ. ඒ වැඩක් නැති හින්දා මම මේක අතහැරලා දානවා. ඒ අතහැරලා දාන්න මම මොකක්වත් මේ අමුතුවෙන් කරන්න ඕනේ නෑ. ඒ කියන්නේ අතහැරලා දාන්න ඕනද? දාන්න දෙයක් තියනවද? ඈ නේ? මේක නෑනේ. ඉන්න තැනට සාධාරණය කරන්න කියලා කියන්නේ ඒකනේ. ඒ කියන්නේ ඇත්තටම දැන් ඔය අපි ගොඩක් වෙලාවට කියනනේ ඉන්න තැනට සාධාරණය කරන්න කියලා. ඒකට ඇත්තටම තමුන් ඉන්න තැන කොතනද? අපි කතා කරපු තැනනේ, කතා කරන තැනනේ. අර මූලික ස්වභාවයනේ. ඉතින් තමුන් එතන හැම වෙලේම ඉන්නවා කියන්නේ අවදිය තියනවා නම් ඒ සතිමත් බව තියනවා නම් අවදිය තියනවා නම් මේ මොකද්ද කරන්නේ? මිනිස්සු ඔක්කොම කතකරණීයයි තමයි. මිනිස්සු ඔක්කොම එකම ලෙවල් එකේ ඉන්නේ. මිනිස්සු ඔක්කොම එකම මිනිස්සු මේ ලෝකේ මැව්වේ දෙවියෙක් නම් ඒ දෙවියෝ කිසිම කෙනෙකුට අසාධාරණයක් කළා තියෙනවද මේ? කිසිම කෙනෙකුට අසාධාරණයක් කළා නැහැ. ඔය ඇත්ත කියන්නත් බැරි නැත කියන්නත් බැරි තැන එතන නෙවෙයිද? එතකොට ඒක තැනක්ද? ඒක තැනක් කියලා කියන්න බෑ. බෑනේ. ඒක අර අවබෝධයට ප්‍රඥාවට අර ගෝචර වෙන එකක් නෙමෙයි.